සුබ උදෑසනක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කටාර් රාජ්‍යයට තමයි අපේ අවධානය යොමු වන්නේ. ඉතින් කටාර් රාජ්‍ය අපි දන්නවා පසුගිය දිනක තීරණය කළ ඔවුන්ගේ රටේ තිබෙන කියන්නේ කටාර් රාජ්‍ය අල් උඩයිබා කඳවුර සම්පූර්ණයෙන්ම කරගන්නට ඒ අනුව එදා මුලින්ම මැද පෙරදිග අරාබි රටවල් වලින් පළවෙනියෙන්ම ඇමරිකානු අමුදාවක් ඉවත් කරගත්ත රට බවට කටාර් රාජ්‍ය පත් වුණා. ඉතින් මේ වෙනකොට කටාර් රාජ්‍ය ඇමරිකාවට මාසික කාලයක් ලබා දීලා තිබෙනවා. ඔවුන්ගේ අමුදාව කටාර් රාජ්‍යයෙන් ඉවත් කරලා ඔවුන්ගේ අව්‍යාවිද එතකොට ඔවුන්ගේ උපාංග ඔවුන්ගේ යම් යම් ෆ්ලයිට් යාන ඉවත් කරගන්න ඒ වගේම ඔවුන්ගේ බඩු බාහිර ආදියන් ඉවත් කරගන්නට මාසික කාලයක් ලබා දීලා තිනවා. ඉතින් කියන්න ඕනේ කටාර් රාජ්‍ය පවසන පරිදි 2001 තමයි මේ කටාර් රාජ්‍ය අල් උඩයිබා අමුදා කඳවුර ස්ථාපිත කරන්නේ. ඒ විශාල වශයෙන් අපි දන්නවා ඉරාකයේ සහ කුවේට් රාජ්‍ය අතර විශාල වශයෙන් යම් යම් දේශපාලනික සහ යුදමය ගැටුම් තිබුණා 1990 ගණන් වල. ඉතින් කුවේට් රාජ්‍යයට විශාල වශයෙන් ලොකු වෛරයක් කියන්නේ ඉරාකයත් එක්ක ඉරාකයේ ජනාධිපති විදියට කටයුතු කරපු සදාම් හුසේන් ජනාධිපතිවරයා සමග ඒ වෙලාවේ ලොකු වෛරයක් තිබුණා. 1991 දී කුවේට් එක තමන්ගේ රටේ භූමියට අයත් කොටසක් කියලා ඉරාකයේ විසින් කුවේට් රාජ්‍ය ආක්‍රමණය කරලා කුවේට් රාජ්‍ය ඉතාමත් දේශපාලනික වශයෙන් හස්තවර කරා. ඉතින් ඒ පිළිබඳව පරිගැනීමක් විදියට ඒ වෙලාවේ කුවේට් රාජ්‍ය තමන්ගේ අසල්වැසි රටවල් වෙච්ච කටාර්, සෞදි, බහරේන්, ඔමාන් අනිකුත් ගල්ෆ් රටවල් කීපයක් එකතු කරගෙන මේ ඇමරිකාවට කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා. මේ ඉරාකයේ ඉතාමත් රසායනික අවි නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික අවි උංගව තියෙනවා කියලා ඉරාකයේ ලෝකෙට තර්ජනයක් වගේ දේවල් මේ ඇමරිකාවට ව්‍යාජ තොරතුරු ලබා දෙනවා. මේ ඇමරිකාව ලබා ඉරාකය ආක්‍රමණය කරලා ඉරාකය අපායක් බවට පත් කරනවා. ඉතින් පස්සේ අන්තිමට 2003 වකවානුවලදී ගල්ෆ් රටවල් කීපයකම උන්ගේ අමුදා කඳවුරු ස්ථාපිත කරා. ස්ථාපිත කිරීමත් එක්ක ගොඩක් මැද පෙරදිග රටවල් වලට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් උන්ට කියන්නේ ඇමරිකානු රජයට ගෙවන්න සිද්ධ වුණා. ඇමරිකානු අමුදාව ලබා තමන්ගේ රාජ්‍යයන් ආරක්ෂා කිරීමට හේතු කාරණා නිසා. ඉතින් විශාල වශයෙන් කටාර් රාජ්‍ය තීරණයට එළඹෙන්න හේතු වුණේ ඔවුන්ට මේ අර විශාල වශයෙන් උන්ගේ රටට ඩොලර් බිලියන ගාණක් වාර්ෂිකව ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් ඩොලර් බිලියන 50ක වාර්ෂිකව ඇමරිකානු රජයට ගෙවන්න සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන්ම ඉරානය මේ දින 45 යුද්ධය ඇති වෙන්න කලින් ගොඩක් අවුරුදු ගානක් තිස්සේ කියපු කාරණා තමයි මැද පෙරදිග රටවල් වල පිටි ඇමරිකානු යුද කඳවුරු ඉවත් කරන්න කියන කාරණා. ඉතින් ගොඩක් මැද පෙරදිග රටවල් ලැබෙන්නේ නැහැ. ඉතින් සමහර මැද පෙරදිග රටවල් ඇමරිකාවත් එක්ක වෙන ගමනක් යන්න හැදුවා. ඉතින් ඒ කරුණු කාරණා මුල් කොටගෙන තමයි ඇමරිකාව තමන්ගේ බල තුලනේ තව ශක්තිමත් කරගෙන ඉරානයට පාර දෙන්න කියලා අන්තිමට ලොහෙත් නැති වෙන්න පීච්චන් වෙලා බලු වෙලා කිච වෙලා මේ වෙනකොට ලෝකීතරම පල් වෙච්ච රටක් බවට පත් වුණේ. ඉතින් කටාර් රාජ්‍ය මේ හේතු කරුණු කාරණා ගැන සලකලා බලලා කෙලින්ම ප්‍රකාශ කරා ඔයගොල්ලන් මේ අපේ මැද පෙරදිග රටවල් වල ආරක්ෂා කරනවට වඩා කටාර් වගේ එතකොට කුවේට්, සෞදි, බහරේන්, ඔමාන් වගේ රටවල් ආරක්ෂා කරනවට වඩා ඔයගොල්ලෝ පෙනී ඉන්නේ ඊශ්‍රායලයේ වෙනුන්. ඊශ්‍රායල කියන්නේ ත්‍රස්තවාදී රටේ ආරක්ෂා වෙනුන් තමයි ඔයගොල්ලෝ පෙනී ඉන්නේ. ඔයගොල්ලෝ අපේ කඳුරු ඉවත් කරගෙන ඊශ්‍රායලය ආරක්ෂා කරන ගමන් ඊශ්‍රායලයේ වෙනුන් විශාල මේවරක් කරන නිසා ඔයගොල්ලෝ කරුණාකරලා ඔයගොල්ලන්ගේ සේවය නැවත වතාවක් අපිට එපා. අපේ රට අපේ කලාපය අපි ආරක්ෂා කරගන්නට අපි ගල්ෆ් සහයෝගිත මේ රටවල් එක්ක අපි අපේ දේශීය හරහා අපේ රටවල් ඇතුලේ තියෙන ප්‍රශ්න අපි බලා ගන්න ඔයගොල්ලන්ගේ සහාය තවදුරටත් එපා කියලා කටාර් රාජ්‍ය කෙලින්ම මේ ඇමරිකානු රාජ්‍යයට දැනුම් දීලා ඔවුන් දැන් මේ වෙනකොට මාසෙක කාලයක් ලබා දීලා තියෙනවා. ඉතින් මම නම් කියන්නේ ඇත්තම කියනවනම් කටාර් රාජ්‍ය හොඳ ආදර්ශයක්. අනිකුත් මැද පෙරදිග රටවල් මේ තීරණයට එළඹුණොත් ඇමරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් මුළු මැද පෙරදිග තරන්නේ මුළු ලෝකෙම ඩොලර් නේද ඇමරිකානු ආධිපත්‍යයට පයින් ගාලා උන්ගේ ඩොලර් ආධිපත්‍යයත්
චක බ්ලාස් කරලා දාන්න පුළුවන්. මේක මගේ පෞද්ගලික මතයක් මම ඔයාලට කිව්වේ.